ඈ දැන් දුවන්නද හදන්නේ ඔය පයින් ගහන්න මොනවද මේ දරුවන්ගේ මොන? එහෙනම් මේ අහිංසක දරුවෝ දෙන්නෙක් අල්ලගෙන මොනවද මේ කරන විකාර? මොනවා බලාපොරොත්තු දාවේ? ගහන්න ඕන මෑණි අම්මා. එවුන්ට ගහන්න ඕන. ගහලා හදන්න ඕන. ඉස්සන් ගහලා මාන්න. ගහනවා වගේ තමයි ඉතින් දැන් ගහේ දානකොට. ගහේ දානවා කතා කරලා කියන්නේ. කතා කරලා කියපන්. ඒකලා ඉන්නව ඈ. මොකටද? ඉස්සරලා ඉන්න තිබ්බ දැන් ආය මොනවද? කලින් ඉන්නේ නැතුව ගියේ? දැන් ඔයා ගාව ඉන්න ඕනලු. ඒ තරම් සෙනෙහස ගෙඩිය පැලුණා මේ තප්පරයට දෙකට. ලෙඩ කරන්නේ ඉතින් එයා ඉන්න තැනට ගන්න නේ. එයා ඉන්න මේ ලෝකෙ වෙනයි, ඔයා ඉන්න ලෝකෙ වෙනයි. ඒකයි. හරි හරි. ගාට දාන්න නම් බය වෙන්න එපා. ගාට යන්න කැමතිද? යන්න කැමති මාත් එක එනතත් එක. උඩම. එදා ආවගේ හිතුවා හරි. අවසාන මොහොතේ තව තප්පර කීපයක් තියෙනවා. හැරියා. ගහපැත්ත. කතා කරන්න කමන්නේ. පොඩි පියෙක් කෙනා. අතන පිහිය දින අරන් ලොකු පිහිය මේ මොන හරි පිහියක් අරන් එන්නෝ. පිටේට කපන්න මේ. තව සහැල්ලු දැනේ තව විනාඩි ගානකින්. රට හිටියත් මගෙන් බේරෙන්න බෑ. බේරෙන්න නම් මට කතා කරනනම් බේරෙන්න පුළුවන්. ඉඳ දෙන්න සොත්තු කතා කරා. ඔළුව වන්නලා හරියන්නේ නැහැ. කතා කරලා කිව්වොත් තමයි. සොත්තු පාලිනෝ ඉඳ දෙන්න. එහෙමද? කතා කරලා කිව්වොත් තමයි ආයෙත් කොට වටන්න බෑ. නිකන් ඉන්නෙත් නෑ මං. අරනවා නම් බලන්න දීලා වරමත් දීලා තමයි වරමත් දීලා තමයි කියන්නේ. කැමති නම් ඊට කමක් නිකන් දුවන්න නම් අද එපා. දැන් කොහොමද ඉවත් කරන්නේ දෙන්නේ දෙහිනවා. යමුක බලන්න මොකද වෙන්න ඕන කියලා. දෙයක් නෑ නේද? වෙන්න ඕන මොකද? වතුර කෝප්පේ කවුරු හරි ගන්නේ.
යා ආවනම් ඒ අරදාසොල් මහතම කියුණා. ඔව් ඒ දවස්වල එහෙමනේ හදාගත්තා මම කිව්වා යන් කියලා. මෙතන නාගොම්මඩේ බාරලා නාගොම්මනේ කොහෙ බාර වුණත් කොහෙ තන්ට ගියත් මේ වැඩේ වෙන්නේ නැහැ. කොහෙ ගියත් මේ වැඩේ වෙන්නේ නැහැ. ඒකයි අපි අක්කන් වෙලවත් දැම්මට පුළුවන් මේ මෙයා තියලා එයා රට ඉඳලා ආවන් පස්සේ අරන් දෙන්න පුළුවන් ආපහු. එහෙමත් පුළුවන්. ඕන කාලයක ආපහු දෙන්න පුළුවන්. බය වෙන්න එපා. නේද? ඒ මොකද කරේ? අයි පච්චවඩ ගන්න ඒ වතුර කාලනවා මරලා ගෝච්චියට තියලා. මම වතුර දියන් තිබ්බෝ ගහන්න ඕන. මොකද ඔයා මෙයා ගම කොහෙද? හිඟුරක් ගොඩ. ගුරුවරයෙක් ගොඩ. ඕකේ අට කට්ටක් තියෙනවද? දැන් මරලා ගෝච්චියට තියලා කියලා කවුද කිව්වේ? මෙතනින් ගලවලා එයාලා කිව්වේ මරලා ගෝච්චියට තිබ්බා කියලා මෙයාලා කිව්වේ. ඔව් කොච්චර බෙල්ල තියලා තමයි කියලා තමයි කීවේ. හ්ම්. ඒ වුණාට වෙලා තියෙන්නේ අර පැත්ත. මරලා ඔකුගේ පිටුණා. එහෙනම් Kacau belen tu. මේ කත්ත තේර. මේ මෙතන ලිස්සනවා. මොකක්ද කියන්නේ? Dah moga. Moga uni. Kata gitu ya, kata itu. ඔව් ඒක නම් ඇත්ත. ඒක සම්පූර්ණ ඇත්ත. Ati me barat naga haude. වතුර මත් වෙනවා.
ඒ මේ කාන්ත කියන එක නා මහත්තයා ඔය සංජීව ඉස්සෙල්ලා යා තමයි බැලුවේ හිටියේ. ඊට පස්සේ කොහොම හරි යා මෙයා වුණාගේ මෙයා ආතෑරලා ඉන්නවා යා වෙන දාලා ගියා. මට යන්න හදන්නේ. හවුද? ඒ දුන්නේ යා ඉස්සෙල්ලා වැඳලා හිටියේ. මේ වෙන ගියන කෙනෙක් ගාව තමයි ඉඳලා තියෙන්නේ. මොකද? ඒ වගේ. පුදුයි කියලා